welcome back to my channel Vlogs by Amma. මම මේ vlog එකකින් ඔයගලන්ට අරගෙන එන්නේ අපි ස්වීඩන් ඉඳලා ෆින්ලන්ඩ් වලට ක්‍රූස් එකකින් ගියපු ටුවර් එක ගැන. මේ ක්‍රූස් එක යන ගමනට අපිට එක්කෙනෙකුට ගියා ස්වීඩිෂ් ක්‍රෝන 300ක් පමණ මුදලක්. එතකොට ඒකේ කැබින් වගේ තමයි තියෙන්නේ. කැබින් එකක 4 දෙනෙකුට ඉන්න පුළුවන්. එතකොට උදාහරණයක් විදිහට කැබින් එකේ සම්පූර්ණ ගාණ 2000යි නම් එක්කෙනෙකුට වැටෙන්නේ ක්‍රෝන 500ක් වගේ මුදලක්. එතකොට අපි නයිට් දෙකක් මේ ක්‍රූස් එක ඇතුලේ ගත කරනවා. අපිට ෆින්ලන්ඩ් වල බහැලා බොහොම පොඩි පෑ ගාණක් වගේ තමයි තියෙන්නේ. කියන්නේ උදේ 10 ඉඳලා හවස 4 ගාණක් විතර වෙනකන් අපිට travel කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට හෙනම චිල් වයිබ් එකක් තමයි මේ ක්‍රූස් එක ඇතුලේ තියෙන්නේ. බලන්න පුළුවන් මාරම කට්ටිය ඩාන්ස් කරනවා, මාර ෆන් අතර රෙස්ටෝරන්ට් හැම පහසුකමක්ම තියෙනවා. ඔයගොල්ලන්ට බුෆේද අනිත් කැෆේ හැම දෙයක්ම තියෙනවා ඇතුලේ. යුරෝපෙ ඉතින් හැමදාම වගේ තියෙන බිල්ඩින්ග්ස් නේ බිල්ඩින්ග්ස් ඔය කැතඩර්ලුයි චර්ච් ඒව තමයි. ඉතින් ඔන්න අපි ගියා හෙල්සින්කි ගියාට පස්සේ චර්ච් දෙකක් බලන්න. හරිම ලස්සනයි ඒවා. හරි ඉතින් ඊට පස්සේ අපි ස්කයි වීල් එකේ තරවම ගිහිල්ලා ඒගොල්ලන්ගේ ෆිනිෂ් කෑම කාලා ඊට පස්සේ අපි තා පොඩි පටයක් දැම්මා සිටි එක පැත්තේ සිටි සෙන්ටර් එකට ගියා shopping mall එකට ගියා ඒගොල්ලන්ගේ තව තියෙන ඔය පරණ බිල්ඩින් වල ළඟ චර්ච් වල කැතඩල් ළඟ ෆොටෝ එහෙම ගහලා ඊට පස්සේ ඉතින් අපිට වෙලාවක් ටික ටික ලං වෙලා තිබුණා යන්න අපිට සමුදෙන්න ෆින්ලන්ඩ් වලට. ඉතින් ආපහු අපි ඉතින් 4යි ගාණක් වෙනකොට නැගලා නැවේ ආපහු අපි ස්වීඩන් බලා එන්න ආවා. ඉතින් ඔන්න ඔක තමයි ෆින්ලන්ඩ් ගමන. ඇත්තට ෆින්ලන්ඩ් ගමන ගැන මට කිව්වොත් ඕගොල්ලොන්ට කාට හරි ඕගොල්ලෝ බලන්න අනිවාර්යෙන් ඒ වයිකින් ලයින් එකේ ඒගොල්ලෝ ඔෆර්ස් තියෙනවා. ඒවා අනිවාර්යෙන්ම ඔෆර් එකක් අරගෙන යන්න බලන්න. ගොඩක් අඩුයි කැබින් එකේ ගාණ. අනිත් ඒවාට පේමන්ට් කරන්න ඕනි. ඒක ගොඩක්ම ක්‍රූස් එක යන එක්ස්පීරියන්ස් එක තමයි වටින. අර රෑට එහෙම ලයිට් දාලා ඒ මුහුද මැද යන එක්ස්පීරියන්ස් එකට මම ආරාස වුණා. ඊට අමතරව ඉතින් එහෙ ගිහිල්ලා කාපු කෑම වර්ග එහෙ ගිහිල්ලා බලපු තැන් ඒ ටික තමයි ඉතින්. ඉතින් එහෙනම් thank you හැමෝටම bye